ආදරෙන් පිළිගන්නවා. මට මේ දවස් ටිකේ නිවාඩු තියෙන හින්දා මම හිතුවා ඔයාලට වීඩියෝස් ටිකක් අරන් එන්න. ඉතින් ඇත්තටම මේවා අපි මේ ළඟකදී ගියේවා නෙමෙයි. මීට මට මතක විදිහට අවුරුද්දක් විතර පරණයි ඇත්තටම මේ වීඩියෝ එක එහෙම. ඉතින් පරණ වීඩියෝස් ටිකක් තමයි මම ඔයාලට මේ ගේන්නේ. මම රෙකෝඩ් කරගත්තට මට හදන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මම ඔයාලට වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා අපේ පළවෙනි රිදී විහාරයට අපි ගියපු ට්‍රිප් එක. අන්න ඊට පහුවදා තමයි අපි මෙතනටත් ගියේ. මෙතනට රිදී විහාරය ඉඳන් වැඩි දුරක් නැහැ. මට මතක විදිහට කිලෝමීටර් 22ක් වගේ තමයි තියෙන්නේ. මෙතනට කියන නම තමයි අරන්කැලේ ආරණ්‍ය සේනාසනය. මේක පන්සලක්. ඉතින් ආරණ්‍ය සේනාසනය කිව්වහම ඇත්තටම මේවා අර එලිපෙහෙලියේ දකින්න පුළුවන් තැන් නෙමෙයි. අපිට ඉතින් ටිකක් ඇතුළට යන්න වෙනවා. හරියටම අර සෙනසුන් කුටි එහෙම බලා ගන්න. ඉතින් කැලේ ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. ඔය විදිහට දිගටම යනකොට ඉස්සරහට අපිට හම්බෙනවා හාමුදුරන්ට සක්මන් භාවනාව එහෙම දෙන්න සක්මන් මළු එහෙම හදලා තියෙනවා. එහෙනම් එනවාත් එක්ක ඒව බලන්න යන්න. මේ තියෙන්නේ සක්මන් මළුවක්. ඉතින් මේක දිගටම තියෙනවා ටිකක් දුර යනකම්ම මේ විදිහට. මේ දැන් අපි යන්නේ ඉස්සරහට පිටිපස්සටත් ওই විදිහට දිගටම තියෙනවා සක්මන් මළුව. මෙතනට වැඩි මං හිතන්නේ සෙනග ලොකුවට දන්නේත් නැතුව ඇති. ඒකනේ සෙනග නැත්තේ අපි මේ ගියෙත් නිවාඩු දවසක. ඉතින් සෙනගත් නැති හින්දා මාරම නිශ්ශබ්දයි. ඔයාලත් ගියොත් එහෙම වැඩි සද්ද බද්ද කරන්න එපා. ඔයාලා ගිහින් තියනවා නම් ට්විටිගල එහෙම. කවුරු හරි ගිහින් තනන අන්න ඒ වගේ තමයි දැන් මේ අපි මේ යන අරන්කැලේ ආරණ්‍ය සේනාසනය. මේ විදිහටම තමයි රිටිගල තියෙන්නේ. හැබැයි ඒක කන්දක්. මේක අර නිකන් තැන්න වගේ තියෙන. ඉතින් රිටිගල කිව්වහම කොහොමත් ඉතින් කන්දක්නේ. මේ හා පැත්තේ තිබුණේ ඒ ගල් ගුහාවක්. ඉතින් දැන් අපි ඒක ඇතුළට යන්න තමයි හදන්නේ. මේක මේ බුදු පිළිමයක් එහෙම තියලා හරි ලස්සනට හදලා තියෙනවා. එතන දෙපැත්තේ කාමර දෙකක් තියෙනවා. මං හිතන්නේ ඒවැය තමයි මේ හාමුදුරුවෝ භාවනා යෝගීව ඉන්නේ. දවල් වරුවට මං හිතන්නේ දවල් වරුවේ නෙමෙයි රාත්‍රී කාලේදී තමයි ඉන්න ඇත්තේ. මොකද දවල් වරුවේ මං හිතන්නේ සක්මන් භාවනාව වගේ යෙදෙනවා ඇති. ඉතින් කොහොම හරි අපි ගිය වෙලාවේ නම් ඒ කුටි දෙකම හිස් වෙලා තමයි තිබ්බේ. මං ඉතින් එතන ගොඩාක් වීඩියෝ ගත්තේ නැහැ. ඒකට හේතුව තමයි එකම විදිහට තියෙන. කියන්නේ සක්මන් මළුව තියෙනවා. ඊට පස්සේ ඔතන තමයි අපිට කුටි හදපු තැනක් විදිහට හම්බුනේ. තවත් ඇතුළට වෙනකොට ඇති. අපි එච්චර දුර නම් ගියේ නැහැ. අපි එතන බලලා ආයෙ ආවා. අපි දැන් මේ හදන්නේ කන්දක් තරණය කරන්න. ඒකට හේතුව තමයි අපේ මල්ලිලා මාරම කැමති කඳු නගින්න. ඉතින් ඒ හින්දා තමයි ඇත්තටම අපි මෙතෙන්ට ආවේ. ඔයාලා ට්‍රිප් එකක් යද්දී කලින් ප්ලෑන් කරගෙනද යන්නේ ඔයගොල්ලෝ කොහෙද යන්නේ කියලා. ඇත්තටම අපි එහෙම ප්ලෑන් එකක් ගහගෙන නෙමෙයි යන්නේ. අපි ෆයිනල් ඩෙස්ටිනේෂන් එක අපි ඔළුවේ තියාගෙන අපි ගෙස්ට් එකක් බුක් කරලා එහෙම යන්නේ. එහෙම නැත්නම් ඒ අතරතුරේ බලන්න තියෙන හැමදේම අපි ප්ලෑන් කරන්නේ යන ගමන්. අපි ගමන පිටත් වුණාට පස්සේ තමයි අපි යන පාරේ මොනවද තියෙන්නේ කියලා අපි බලන්නේ. එහෙම නැතුව ගෙදර ඉඳන්ම ඇත්තටම එහෙම බලලා ප්ලෑන් එකක් ඇතුව ෂෙඩියුල් එකක් හදාගෙන එහෙම යන්නේ නැහැ. අපි මේ පෙලක් වෙලාවට ගෙස්ට් උනත් බුක් කරන්නේ අපි මේ ට්‍රිප් එක යන ගමන්. එහෙම නැතුව කලින් බුක් කරලා එහෙම අපි තියාගන්නේ නැහැ. ඒක ඇත්තටම හරියම පිස්සු වැඩක්. ඔයාලත් එහෙමද දන්නේ කරන්නේ. දැන් අපි මේ යන ගමන උනත් අපි කලින් ප්ලෑන් කරපු එකක් නෙවෙයි. අර ඒ වෙලාවේ මල්ලිලා ආස වුණ හින්දා තමයි මේ යන්නේ. අනිත් එක තමයි අරන්කැලේ ආරණ්‍ය සේනාසනේ අපි ඒ වෙලාවේ ෂණික ගත්ත තීරණයක්. එහෙම නැතුව අපි මෙහෙ යන්න ඕනේ කියලා අපි බලාගෙන ආපු තැනක් නෙවෙයි. කතාවෙන් මට කියන්නත් අමතක වුණා අපි මේ යන තැන. ඉතින් දැන් අපි මේ යන්නේ හුලංගල. අපේ අම්මලා වැඩිය කැමති නැහැ මේ වගේ ගමන් යන්න. ඉතින් කොහොම හරි අපි අන්තිමේදී ඒගොල්ලන්ව කැමති කරගෙන අපිට එන්න පුළුවන් වුණේ ටිකට් කවුන්ටර් එක ගාවට විතරයි. අන්තිමේදී ටිකට් කවුන්ටර් එක ගාවට ආවට පස්සේ ඒගොල්ලන්ගේ අයිඩියා එක සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒගොල්ලොත් කිව්වා ටිකට් කවුන්ටර් එකේ ආත් කිව්වා
චුට්ටක් විතර මේක අමාරුයි ඔයගොල්ලන්ට යන්න. අනිත් එක තමයි හවස් වෙලා තියෙන්නේ. ඒ හින්දා කියලා. අනිත් එක ඔයාලට පේනවා ඇති වෙදර් එකත් පොඩ්ඩක් චේන්ජ් වෙලා තියෙනවා. ඒ හැමදේමත් එක්ක අන්තිමේදී ඒගොල්ලන්ගේ අයිඩියා එක චේන්ජ් කරගෙන ටිකට් කවුන්ටර් එක ගාවම නතර වුණා. ඉතින් අපිට අපේ අයිඩියා එක චේන්ජ් කරගන්න බෑ. ඉතින් දැන් අපි ඉදිරියටම යනවා. හුලංගල ඉතින් අර ෆැමිලි ට්‍රිප් එකකට වඩා ඔය කැම්පින් හරි හයිකින් හරි කරන්න කැමති අයට හොඳයි. ඉතින් මං හිතන්නේ ඒ හින්දාම තමයි මෙතන ලොකුවට සෙනගත් නැත්තේ. හුලංගල ගිහාම බලන්න පුළුවන් තැන් ගැන පල්හා එන්ට්‍රන්ස් එකේම තියෙනවා මේ බෝඩ් එකක් ගහලා. ඉතින් කොහොම හරි දැන් අපි මෙතනින් තමයි ඔයාලට විසුව පොකුණ බලන්න යනවා නම් යන්න තියෙන්නේ. අපි නම් මේකට ගියේ නෑ. අපේ මල්ලිලා කොහොම හරි මල්ලිලා දෙන්නේ කොහොම හරි ගියා මෙතන බලන්න. ඒගොල්ලොත් කොහෙම ලොකු ඉතින් ඇති දෙයක් නැහැ. නිකම් පුකුණක් වගේ හැදිලා තියෙනවා එහෙම කියලා. කොහොම හරි අපිට ටයිම් එක තිබ්බේ නැති හින්දා අපි එතනට යන්නේ නැතුව අපි කෙලින් හුලංගල view point එක බලන්න තමයි ගියේ. ඉතින් දැන් මේ අපි යන්නේ හුලංගල view point එකේ. යන්නේ දැන් අපි මේ ඉන්නේ. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. ඉතින් පල්ලෙහාට වඩා මේ උඩ කැන්න ටික මාරම ලස්සනයි. ගස් හිල් ඇවිලා අර මුලකටත් එක්ක ඒ ගස් ටිකක් අමුතු විදිහට අර කුරු ගස් කියලා කියන්නේ ඒ වගේ වැවිලා තියෙන. ඒවත් පෙලක් ඒවා මල්ලි කියන හරිම ලස්සනයි. ඇත්තටම අපි අර හිතන් හිටියට වඩා ඇත්තටම මෙතන උඩට ආවහම මාරම ලස්සනයි. ඔයාලට මේ පේන්නේ view එක. අපිට පේන view එක තමයි ඔයාලට මේ පේන්නේ මාරම ලස්සනයි. කොහොම හරි මෙතන මේ අන්තිම තැන කියලා හිතුවට තව පොඩි කන්දක් තියෙනවා. අන්න එතන උඩටත් යන්න පුළුවන්. ඉතින් මම නම් කොහොම හරි එතනට ගියේ නැහැ. ඒ කියන්නේ මාරම සැරයි හුලඟ. අපේ මල්ලිලා මේ දෙන්නෙක් විතර ගියා උඩට. කොහොම හරි ඒගොල්ලොත් බොහොම අමාරුවෙන් තමයි උඩට ගියේ. මොකද ඒ තරම් හුලඟ සැරයි. ඒගොල්ලෝ ගිහිල්ලා අරගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා. මම ඒ ටික ඔයාලට දාන්නම්. අම්මන බූඩල ආරවල තියෙන ඔන්න අතන ගහලා තියෙනවා මිනිවල්ස් ඉන්දියා කියලා. ඉතින් ඔච්චරයි ඉතින් හුලංගල වීඩියෝ එකේ තියෙන්නේ. එහෙනම් අදට මම ගිහිල්ලා එනවා. ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, share කරන්න, comment කරන්න, අප්ඩේට් කරන්න. bye bye.